අද මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් අර මට ඒක මතක් වුණේ ඒක හරියේ වචනේ. හිමි දෙසෝ බණ අසා ඇතිමොත් ඇසුවේ හිමිගේ හඳින්නව. අද අපි බුදුබණ අහනවා තමයි. ඒ හඳින් නෙවෙයි. එකම බණ කියන කෙනාගේ හඳ අනුවත් වෙනස් වෙනවනේ. ඒ බ්‍රහ්මස්වරයෙන් කරුණාව මුසුවන, දයාව මුසුවන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මී තථාගත දසබල සිව් විසරද ඥානයි මොහොෙලා බුදු කෙනෙක් දහම් දෙසද්දී ඒ විදු මිනිසුන්ගේ දුක් ගෙවි ගියා. නිවි ගියා. ඕනේ නම් ඔයාලට කරදර නැති වෙන්න බුදුරජාණන් වහන්සේම සරණ යන්න. ඒ ප්‍රණීතම වචනය කරගන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ප්‍රණීතම වචනයක් කරගන්න ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ප්‍රණීතම වචනය කරගන්න සංඝං සරණං ගච්ඡාමි කියන්නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ සංසාරේ යම්කිසි මොකද්ද දෙයක් නිසා වෙන්න ඇති. මට ඒව විස්තර කරන්න තේරෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ හිමාලයේ වැඩලා අවුරුදු ගණනක් ඒ සාදුවරුත් එක්ක ඉන්නකොට දවසක් හිටිලා තියෙනවා. හැම තැනම භජන් හඬ ඇහෙනවා. දෙවියන්ට කරන ස්තුති පූජාවල භජන් හඬ ඇහෙනවා. අනේ මට බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඇහෙන්නේ නැහැ නේ කියලා. ලොකු ස්වාමීන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේට ආස කළා. ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේට ආස කළා. සංඝං සරණං ගච්ඡාමි කියන වචනේට ආස කළා. ඉස්සර අපි අසපුවට ඉස්සල්ලාම එනකොට ওই දහම් වැඩසටහන් තියෙන කාලේ ඉස්සර මේ හේවිසි වෙස්නට නෙවෙයි තිබ්බේ. අර ඉන්දියාවේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මතකයිද? ආය එතනින් එනකොට අවුවක ඉඳලා AC එකක් ඇතුළට එන්නේ. AC රූම් එකට එනවා. නිවිගෙනමයි එන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ. ආසයි. ඒ බුදුරජාණන් වහන්සේ ළඟ තමයි නිවීම තියෙන්නේ. ඔයාලා අපිත් ආශිර්වාද කරනවා නේද ඔයාලට දුක් කරදර නැති වෙන්නේ කියලා. අනේ මොන බුරුද පින්වතුනි එහෙම නැති වෙන්නේ නැහැ. ඇත්ත කතාව දුක් කරදර නැති වෙන්නේ නැහැ. උපන් සත්වයාට දුක් කරදර උරුමයි. හේතුව මක් නිසාදයක් අපේ කර්මය විතරක් නෙවෙයි. අපි අනුන්ගේ කර්මත් කරගහනවා. ඔයා බැන්දා කියන්නේ මහත්යාගේ කර්මයට ඔයා කරගැහුවා. එතකොට මහත්යාට රසට කණ්ඩ වමනාව පින තියෙනවා නම් ඔයා උයන කෑම රස වෙයි. මහත්යාට රසට කන්න පින නැත්තම් ඔයා උයන කෑම දිය රහ වෙයි. කරන්න දෙයක් නෑ. එයාගේ කර්මයට කරගහලා. ඔයා සංසාරේ අනිත්‍යයට සැරට පරුසට කතා කරලා නම් වට කර්මානුරූපව හිමි වෙනවා. කනට මිහිරි වචන ඇහෙන්නේ නෑ. කොච්චර හොඳට ඉඳලා යාළු වෙලා බැන්දට පස්සේ මිනිස්සු සැරයි. මිහිරි වචන අහන්න පින නැහැ. ආදරේ ලබන්න පින නැහැ. හැබැයි ඕවා පින නැහැ කියලා නිවනට පින නැති වෙන්න විදිහකුත් නැහැ. ඒක හැංගිලා ඇති. අර අහිංසක බ්‍රාහ්මණයාට ජයණියකින් කියලා සැනසීමක් ලැබුණේ නැහැ. දරුවන්ගෙන් කියලා ප්‍රියමනාපදී ලැබුණේ නැහැ. බත් කටෙන්වත් ප්‍රියමනාප බව ලැබුණේ නැහැ. නිදා ගන්න පැදුරෙන්වත් සැපේ හම්බුනේ නැහැ. ඇස් දෙක ඇරලා උදේ බලනකොටවත් සැපයක් ලැබුණේ නැහැ. අද ආඩුම කාලේ උදේ නැගිට ගමන් අද කාලේ කොල්ලෙක් ෆෝන් එක බලන සැපේවත් ඒ බ්‍රහ්මණයට නැහැ. හැබැයි උඹලට තියෙන ওই සැපේ නැති වුණාට නිවන් දකින්න සැපේ තිබ්බා දරුවනේ ඒ බ්‍රහ්මණයාට. සසරින් එතරට වැඩිය. මම මේ කියන්නේ මෙච්චරයි. අපි පුරුදු වෙමු ටිකක් දරා ගන්න. අමාරුයි. දරා ගන්න ඒ වුණත් උත්සාහ කරමු.